Hi, Mama Chetty. Welcome to my YouTube channel. මේ vlog එකේ තියන්නේ අපේ අවුරුදු සමරප විදිහ. මේ අවුරුද්ද අපි හැමෝටම විශේෂයි. මොකද ගොඩ කාලෙකින් තමයි අපි හැමෝම එකතු වුණේ. මේ හැම කැවිලි වර්ගයක්ම අපේ ගෙදරම අපිමයි හැදුවේ. මේ අපේ දොතල් හැඳි ගාපු හැටි. අපේ නංගි තමයි ඔය දොතල් හැඳි ගාන්නේ. මේ vlog එකේ එක දවසක නෙමෙයි දවස් කීපයක එකතුවක්. මොකද අපි 11 වෙනිදා තමයි කැවිලි හදන්න පටන් ගත්තේ. ඉතින් 11 12 13 මේ දවස් දෙකෙන් අපි කැවිලි හැදුවා. ගායිස් අවුරුද්දට අමුත් වෙනවනේ හැම ගෙදරකටම. අපේ ගෙදරට අවුරුද්දට කලින් අමුත් එක්ක ආවා. මෙන්න මෙයා තමයි ආපු අමුත්තා. චූටි පොළොම් පැටියේ මිදුල තමයි හිටියේ. මේ තියෙන අපේ අම්මගේ බර්ත්ඩේ කේක් එක. 12 වෙනිදා තමයි ආගේ බර්ත්ඩේ එක තිබුණේ. 12 වෙනිදා හරියටම රාත් 12ට අපි ආව සර්ප්‍රයිස් කළා කේක් කපලා ආගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කළා. පහවදා උදේම අපේ නැගිටිනකොට අපේ අප්පච්චි චූටි වලක් බින්දලා තිබ්බා අපේ ගෙනාවු කෙසෙල් ගැන ඉඳව ගන්න. ඉතින් මේ වගේ චූටි වලක් බින්දලා ඒ වගේම ඒකට සම්බන්ධ වෙන සිදුරකුත් තියන්න ඕන. මේ ක්‍රමය නම් මම චූටි කාලේ ඉඳලම දකිනවා. මොකද අපි කොළඹේ ඉඳන් නුවරට එනකොට අවුරුදු සමරන්න අපේ අප්පච්චිගේ අප්පච්චි අපේ ලොකු අත්තා මේ වගේ ලොකු වලක් බින්දිනවා. මීටත් වඩා ලොකු වලක්. ඊට පස්සේ ඒ වලට කෙසෙල් ගැන් කීපයක්ම දාලා තමයි ඉඳවගන්නේ. ඔන්න ඔහොම ලෑලි වලින් වහලා අර ගින්දරක් දාලා ඒ ගින්දර සැර එළියට නොයන විදිහට ලෑලි උඩින් ඉටිකොලක් දාලා පස් වලින් වහගන්නවා. ඔයාලටත් මේ සැරේ අවුරුද්දට ඉක්මනින් කෙසෙල් කැන ඉඳව ගන්න බැරි වුණාද? එහෙනම් ලබන සැරේ අවුරුද්දටවත් try කරලා බලන්න මේ ක්‍රමය. මේ බින්දපු වල කෙසෙල් කැනක් දාලා පස් වලින් වහගත්තට පස්සේ ඒ පස් හොඳින් තද කරගෙන අර සම්බන්ධ කරලා තියෙන චූටි සිදුර තියෙන්නේ. අනේ සිදුරටත් ගින්දර දාලා ඒකත් හොඳින් වහගන්න ඕන. ඊට පස්සේ තමයි අපිට කෙසෙල් කැන හොඳට ඉඳව ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඒ වැඩේටත් පස්සේ අපි පටන් ගත්තා මේ වැඩේ. මේ තමයි අපි කොණ්ඩකම් හදන්න පටන් ගත්ත වෙලාව. මේ කොණ්ඩකම් හදන්නේ අපේ චරිත අයියා. එයා ඉස්සරින්දම අම්මත් එක්ක කොණ්ඩකම් හදලා තියෙනවලුනේ. ඉතින් අපේ අම්මට කිව්වා පළවෙනි කෑම දෙන්න මට try කරන්න මං හදලා දෙන්නම් කියලා. ඊළඟ දවසේ උදේම කරේ අර වලල්ලපු කෙසෙල් කැන තියෙනවනේ. අන්න ඒ කෙසෙල් කැන එළියට ගත්තා. අන්න එහෙනම් අපි අවුරුද්දට කෙසෙල් කැනත් ඉඳව ගත්තා. අපි එදාම කේක් හැදුවා, උඳුවල් හැදුවා. උඳුවල් හදන්න අපේ අම්මා. මං කේක් හදන්න ගියා අත්තම්මලා ගෙදරට. මොකද අපේ ආවන්නගේ පොඩි ප්‍රශ්නයක් කළා මට කේක් එක බේක් කරගන්න බැරි වෙන නිසා මං අත්තම්මලා ගෙදරට ගිහලා තමයි කේක් එක බේක් කරගත්තේ. සිංහල අලුත් අවුරුදු උදාවත් එක්ක ඔන්න අපි කිරි උතුරවලා ලිප් ගිනි මලවලා ආහාර පිසගෙන ආහාර අනුභවය සහ වැඩ ඇල්ලීම ගණන්තන කිරීම යන මේ චාරිත්‍රම සේරම කළා අපි ලෑස්ති වුණා අපේ නැන්දලාගේ ගෙදරට යන්න. මොකද නැන්දලා ගෙදර දවල් කෑම ලෑස්ති කරලා තිබ්බා. අපි යනකොටම ඔන්න ඉතින් යාළුවෝ ටිකකුත් හම්බුණා. එයාලටත් ආයිබෝවන් කියාගෙන අපි ගියා නැන්දලා ගෙදර අවුරුදු සමරන්න. පුංචි කාලේ ඉඳලම අපි හැමෝම වරද්දන්නේ නැතුව මේ වගේ අවුරුදු ක්‍රීඩා එකතු වෙලා කරනවා. ඉතින් මේ අවුරුද්දත් අපි අමතක කරේ නැහැ මේ අවුරුදු ක්‍රීඩා කරන්න.
මෙදා සරේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද අපි සමර වෙන්න මෙහෙමයි. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. Thank you for watching.